එහෙනම් මේක සෙල්ලක්කාරයි වයසට ගැලපේ. සංගීත සංදර්ශනය කොච්චර ලොකු විදිහට කිව්වත් මීගමුවේ බජාර් ඇවිල්ලා එනවා මීගමුවේ. අපේ යාළුවා මීගමුවේ ඇවිල්ලා ඉන්නේ. මගේ අම්මෝ සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙන්නල් පීලේ දෙනවාද නුඹේ ආලේසෝ සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙන්නල් පීලේ දෙනවාද නුඹේ ආලේසෝ මට දෙනවාද නුඹේ ආලේසෝ. ලස්සන ගමනට පත්තන නිතපත ආසයි මං හරි ආසයි නිලස්කි වලින් එළන වල්මට ආසයි මං හරි ආසයි වැටට පෑයු උන්සන වාගේ නුඹේ රුවනම් කදිමායි නුඹේ රුවනම් කදිමායි සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙම්මල් පීලේ දෙනවද නුඹේ ආලේසුදු මට දෙනවද නුඹේ දෙන්න පුසා ගායක සංගමයෙන් සායවා දිගුනිල් වරලස හංසලකාවට පැත්තින විට හරි ආසයි චිත්‍රෙත්සට අත්සිග හැක්කෙට නුඹ නම් හරි සිරියාවයි උවිල මත සුපිපුණ නෙළුමක් වාගේ නුඹේ රුවනම් කදිමායි නුඹේ රුවනම් කදිමායි සද්දේ නැත්තම් මොනවා කරලත් වැඩක් නැහැ. ඒක තමයි ගායක ගායිකා සංගමේ සවුන්ඩ් සෙටප් දෙකක් දාලා තියෙන්නේ. සද්දේ හොඳට තියෙන හින්දා. අපි පොඩ්ඩක් බස්සල දෙමුද? බස්සල ගිය ටෙම්පෝ. ප්‍රශාද දෙන්නකෝ මට පොඩි පපර ලයින් එකක්. අපුඩිය තියාගන්න තාලෙට අතුස්සලා. ගන්න ජොලිය ගන්න ගායක ගායිකා ගොඩක් ඉන්නවා. මම වැඩි වෙලාවක් ගන්න තව විනාඩි දෙකයි. සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙම්මල් පීලේ දෙනවද නුඹේ ආලේසුදු සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙම්මල් පීලේ දෙනවද නුඹේ ආලේසුදු මට දෙනවද නුඹේ ආලේසුදු. ඉතින් ඇන්ටයි රොෂායි කියන්නේ ඕන එකක් ගහනවා. එයා එක්ක ඉන්න කට්ටියත් එහෙම තමයි. සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙම්මල් පීලේ දෙනවද නුඹේ ආලේසුදු සෙල්ලක්කාරයි වයසට ගැලපේ ලස්සන නුඹේ රූපේ දැකම ආසයි පෙම්මල් පීලේ දෙනවද නුඹේ ආලේසුදු මට දෙනවද දෙන්න මල්ලියන්තා Vamos estudar.